පුතේ මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ප්‍රතිමුඛ කෝණ සම්බන්ධව. මම මේක පැහැදිලි කරන්නම්. ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ මෙන්න මේ සරල රේඛා දෙකක්. මේ හොඳට බලන්න මේක CD කියන සරල රේඛාවයි AB කියන සරල රේඛාවයි. සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වුණාම මෙතනින් කැපුණාම මේ ඡේදනය වුණාම හැදෙනවා ප්‍රතිමුඛ කෝණ. මේ බලන්න. මෙන්න මෙයයි තමයි ප්‍රතිමුඛ වෙන්නේ. එහෙනම් මේ දෙන්න අපිට කියනවා විශාලත්වයෙන් සමානයි. සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වුණාම සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. ප්‍රතිමුඛ කියලා කියන්නේ මේ කෝණයටයි මේ කෝණයටයි. එතකොට මෙයාගේ x නම් මේ පැත්ත දරුවෝ x සමානයි මේ 43ට. x සමානයි 43. අංශක 43ට සමාන වෙනවා x කියන කෙනා. ඔයා මෙතන ලියන්න ඕනි ප්‍රතිමුඛ කෝණ කියලා. හේතුව ලියන්න එපා මේ දෙන්න සමාන වෙන්න. මේ දෙන්න දැන් x 43ට සමානයිනේ. මොකද්ද හේතුව? ප්‍රතිමුඛ කෝණ. එහෙනම් ඔයා වරහණක් ඇතුලේ ප්‍රතිමුඛ කෝණ කියලා ලියන්න ඕනේ. ඊළඟ කාරණා මතක තියාගන්න මේකේ දැන් අපි කතා කරේ මෙන්න මේ සරල රේඛාවයි මේ සරල රේඛාවයි එකිනෙක මෙතනදී ඡේදනය වෙනකොට සෑදෙන මේ කෝණයටයි මේ කෝණයටයි අපි කියන්නේ ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. ඒ වගේම මතක තියාගන්න මෙන්න මේ කෝණෙට මේ කෝණෙත් ප්‍රතිමුඛයි. මේ දෙකේ මෙයාට සමානයි පුතේ. මෙයාට සමානයි මෙයාට සමානයි. ප්‍රතිමුඛ අවබෝධ කරගන්න. ඒ වගේම තමයි තව කතාවක් කිව්වොත් ඔයාලට කතා කරන්න පුළුවන් AB කියන සරල රේඛාව මේ යටපැත්තේ එකතුව 180යි. AB සරල රේඛාව උඩ පැත්තත් 180යි. මේ ලක්ෂයේ වටා පිහිටි වටේම එකතුව 360යි. අපි දන්න කාරණා ටික. හරි මේ ගානට එන්න. මෙයාගේ ගන්නකොට වාට මේ x වල වටිනාකම හොයන්න කියනවා. x වල වටිනාකම හොයන්න වෙන්නේ ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි කියන ප්‍රමේය යටතේ. වාට පැහැදිලි CD කියන සරල රේඛාවයි AB කියන සරල රේඛාවයි දරුවෝ මේ මෙතනදී ඡේදනය වෙනවා. ඒ ඡේදනය වුණාම හැදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයිනේ. එතකොට මේ 130ට ප්‍රතිමුඛය වෙන්නේ හොඳට බලන්න මේ රේඛාවයි මෙතනදී ඡේදනය වෙනකොට 130ට ප්‍රතිමුඛය වෙන්නේ x නෙමෙයි. 130ට ප්‍රතිමුඛය වෙන්නේ 30 නෙමෙයි. 130ට ප්‍රතිමුඛය වෙන්නේ මේ දෙන්නගේ එකතුව මේ කොටස් දෙකක් කෝණ දෙකේ එකතුවයි. මෙතන ඉඳලා මෙතනටම තියෙන කෝණයට මෙන්න මේ කෝණේ සමානයි. එහෙනම් ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ x එකතු කිරීම 30 තමයි සමාන වෙන්නේ කාටද 130ට. අපිට ලියන්න පුළුවන් මේ පැත්තේ තියෙන 130 සමානයි මෙන්න මේ සම්පූර්ණ කෝණයට. එහෙනම් ඒ සම්පූර්ණ කෝණය කියන්නේ මේ කොටස එකතු කිරීම මෙයා. අපිට ලියන්න පුළුවන් x කෝණ එකතු කිරීම 30 සමානයි 130ට. වරහණක් ඇතුළේ ලියන්න ප්‍රතිමුඛ කෝණ. ආදන්න ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. එහෙනම් මේ පැත්තේ x තනි කරගෙන 130 පැත්තට මෙතන තියෙන ධන 30 යනකොට ඍණ 30යි. x සමානයි උත්තරයක් යන 130න් 30ක් අඩු වෙනකොට 100යි. එහෙනම් x වල වටිනාකම අපි හොයාගන්නවා මේ කෝණය අංශක 100යි කියලා. මේකට එන්න. මේකෙත් අපි ප්‍රතිමුඛ කෝණ ගැන කතා කරන්නේ ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි කියන ප්‍රමේය යටතේ අපි මේ A වල වටිනාකම හොයන්න හදන්නේ. හදන්න CD කියන්නේ සරල රේඛාවක්. AB කියන්නේ සරල රේඛාවක්. ඒ සරල රේඛා දෙක මෙන්න මෙතනින් ඡේදනය වෙනවා. ඒ ඡේදනය වුණාම ප්‍රතිමුඛ කෝණ හැදෙනවා. ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. මේ 135 කියන කෝණයට ප්‍රතිමුඛය වෙන්නේ මේ පැත්තේ තියෙන මේ සම්පූර්ණ මෙතන ඉඳලා මෙතනට තියෙන කෝණේ. ඒ කියන්නේ 135 ප්‍රතිමුඛ වෙන්නේ ඒට විතරක් නෙමෙයි මේ ඒට විතරකුත් නෙමෙයි දෙන්නගේ එකතුවට. මේ කෝණයට මේ කෝණේ ප්‍රතිමුඛය වෙන්නේ. එහෙනම් ඒ එකතු කිරීම ඒ කියන මෙයා සම්පූර්ණ සමාන වෙන්නේ 135ට. එහෙනම් අපි ලියන්නේ කොහොමද? ඒ කෝණ එකතු කිරීම ඒ කෝණේ මේ සම්පූර්ණ කෝණේ සමානයි මේ පැත්තේ තියෙන 135ට. ඔයා වරහන් ඇතුලේ ලියනවා ප්‍රතිමුඛ කෝණ. එහෙනම් මේ 1a කියලා කියන්නේ 2a සමානයි 135යි. දෙපස්සම දෙකෙන් බෙදන්න. මෙයාට මෙයා සුළු වෙනවා. a සමානයි උත්තරයක් එනවා. 13ට 2 යවුව ගන්න පුතේ. 13ට 2 6ක් තියෙනවා. 6 වරක් 2 12යි. එකක් ඉතිරි එක මෙතනදී 15යි 15ට 2 7යි 7ට 2 14 එකක් ඉතිරි මං 67මාරයි කියලා ලියනවා අංශක. එහෙනම් ඒකේ වටිනාකම 67යි භාගයයි අංශක. මේකට යන්න. මේ ගානට යනකොට දරුවෝ මේකේ අපිට x වල වටිනාකම හොයන්න කියනවා. මම නැවත කියනවා මේ ගණන් හතර සාකච්ඡා කරද්දී
මම ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන තමයි ප්‍රමේය තමයි භාවිතා කරන්නේ. එතකොට ඔයාලට පේනවා පුතේ AB කියලා රේඛාවක් CD කියලා රේඛාවක් ඒ රේඛා දෙක මෙතනදී ඡේදනය වෙනවා. එහෙනම් එතනදී ඡේදනය වෙනකොට මේ පැත්තේ තියෙන මෙන්න මේ 125 කියන කෝණයට මේ පැත්තේ තියෙන මේ කෝණය තමයි ප්‍රතිමුඛ බවට පත් වෙන්නේ. එහෙනම් 125 සමාන වෙන්නේ 90ට නෙමෙයි. 125 සමාන වෙන්නේ x ට විතරක් නෙමෙයි. 125 සමාන වෙන්නේ සම්පූර්ණ කෝණයට. සම්පූර්ණ කෝණය කියලා කියන්නේ x එකතු කිරීම 90ට. එහෙනම් අපි මේක කතා කරනවා පුතේ. මෙන්න මේ කෝණ දෙකේ එකතුව x කියන කෝණයට අංශක 90 කියන කෝණේ සමාන 125ට ප්‍රතිමුඛ කෝණ මේ දෙන්නගේ එකතුව සමානයි මෙයාට. එහෙනම් x සමානයි 125 පැත්තට 90 යනකොට ඍණ 90ක් වෙනවා. x සමානයි උත්තරයක් එනවා 5.5යි 12.9ක් 3යි. එහෙනම් x කියලා කියන්නේ අංශක 35යි කියලා එනවා. ඔන්න අපි හොයාගත්තා x වල වටිනාකම. අපි මේ ගණන් වලදී කතා කරේ සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වුණාම සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ යන ප්‍රමේය.